ආයුබෝවන් අව පුට් පැලස් YouTube channel එකට ඔයාලව ඔන්න අදත් සාදරයෙන් පිළිගන්නවා මම. ඉතින් ඔන්න අදත් මම රසම රස රෙසිපි එකක් තමයි ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ. දන්නවද ඒ මොකක්ද කියලා? බාස්මති හාල් එකකින් රසම රස මුං යට කිරිබත් රෙසිපි එකක් තමයි අරගෙන ඇවිත් තියෙන්නේ. ඒකත් රයිස් කුකර් එකේ උයාගත්තේ. ඉතින් එහෙනම් අපි බලමු දැන් කොහොමද මේක හදාගන්නේ කියලා. ඔයාලා ඉතින් කවුරුත් දන්නවා අපි මුං යට කිරිබත් හදනකොට මුං යට ටික මුලින්ම අපි පෙඟෙන්න දාගන්නවනේ. ඉතින් ඒ විදිහට මමත් මුං යට ටික පෙඟෙන්න දාගත්තා. ඉතින් හොඳට පෙඟෙන්න දාගෙනට පස්සේ හොඳට පෙඟුනට පස්සේ තමයි අපි මුං යට කිරිබත් එකට ගන්නෙ. ඉතින් ඒ වගේම තමයි මේ බලන්නකො මම බාස්මති හාල් තමයි අද අරගෙන තියෙන්නේ. ඉතින් බාස්මති හාල් ග්‍රෑම් 350ක් මං අරගෙන තියෙනවා. 350යි මුං යට ග්‍රෑම් 150යි. එතකොට ඔක්කොම ග්‍රෑම් 500ක ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඉතින් හාල් ටිකත් මම පෙඟෙන්න තිබ්බා. එතකොට අපි මේක පෙඟෙන්න තිබ්බහම මේක ඩබල් වෙනවනේ. ඉතින් ඔන්න එහෙම වෙලා දැන් ඔන්න හොඳට ගානට දෙකම පෙඟිලා තියෙන්නේ. ඉතින් අනිත් වෙනස තමයි අපි කවුරුත් මුං යට කිරිබත් හදනකොට මුලින්ම මුං යට ටික තම්බගෙන ඊට පස්සේනේ හාල් එක එකතු කරගන්නේ. ඒ වුණාට මම එහෙම නෙමෙයි අද මේක හදාගන්නේ. මම මේක මුං යටත් එකතු කරගන්නවා. ඒකම හාල් ටිකත් එකතු කරගෙන දැන් දෙකම හොඳට පෙඟිලානේ තියෙන්නේ. ඒක නිසා අපිට වැඩි වෙලාවක් යන්නේ මුං යට එක වෙනම තම්බන්න ඕනකමක් නැහැ. ඒක නිසා මම දෙකම දාගෙන එකට රයිස් කුකර් එකේ තමයි මේක මං හදාගන්නේ. ඒකට එකතු කරගෙන මේකට වතුර දැන් හාල් මුං යට දෙකට ප්‍රමාණයට ටිකක් උඩින් වගේ තමයි මම වතුර තියාගන්නේ. ඉතින් ඊට පස්සේ මේක එහෙම්මම හොඳට තැම්බෙන්න අරිනවා. ඉතින් මේ බලන්නකො මේ තැම්බීගෙන එන හැටි. ඔය තාම වතුර තියෙනවා. ඉතින් ආයි මම ටිකක් කූරු ගාලා බලන්න දැන් හොඳට ඇටත් හොඳට ෂෝක් එකට තියෙනවා. කූරු ගාලා මං ආයි ටිකක් තැම්බෙන්න වහලා තියාගන්නවා. ඉතින් ඒ දෙකම මේකට අපිට කිරි ඕනනේ. දැන් මං ග්‍රෑම් 500යි අතන තියෙන්නේ දෙකෙන්ම. ඉතින් දැන් සාමාන්‍යයෙන් අපි කිරිබතක් උයනකොට කිලෝ එකකට පොල් ගෙඩියක් දානවා. ගෙඩියක කිරි දානවනේ. ඉතින් එක එක විදිහට දානවා. හැබැයි මන්නම් මේ කිරි රස හොඳට ඕන. අනිත් එක බාස්මති හාල් එකට හොඳට කිරි ඕන. අර අපි ලංකාවේ සුදු හාල්, කැකුළු හාල් එක මුං යට කිරිබත සාමාන්‍යයෙන් කිරිබත උයනවට වඩා කිරි ප්‍රමාණය ටිකක් වැඩියෙන් අල්ලනවා මේ බාස්මති හාල් එකට. ඉතින් මම මේකට පොල් ගෙඩි හොඳ ලොකු පොල් ගෙඩි වලින් එකහමාරක කිරි අරගත්තා. ඒකත් හොඳ උකුවට තමයි අරගත්තේ. දියට දැම්මට මුං යට කියන්නේ කිරිබත් එක රස නැහැ. හොඳ රසක් ගන්න නම් අපි හොඳට මිටි කිරි දාන්න ඕන. ඉතින් මේ බලන්න දැන් ඔන්න මුං යට ටිකයි ඒ බත් එකයි හොඳට තැම්බිලා මේ බලන්නකෝ අතින් හොඳට පොඩි වෙන ගානටම තැම්බිලා තියෙන්නේ. දැන් ඉතින් මේ ප්‍රමාණය හොඳටම අපේ කිරිබත් එකට හදාගන්න ඇති. දැන් ඉතින් මන් දැන් ලෑස්ති කරගත්තු පොල් කිරි එක මේකට එකතු කරගන්න ඕන.
ඉතින් මම පොල් කිරි එකට තමයි ලුණු එකතු කරගත්තේ. ඔයාලා දකින්න ඇති මම පොල් කිරි එකට ලුණු එකතු කරගන්නවා. ඉතින් ලුණු ඒ කිරි එකට එකතු කරගෙන හොඳට දිය වෙන්න කලවම් කරගෙන ඊට පස්සේ තමයි මේකට බත් එකට එකතු කරගන්නේ කිරි ටික. දැන් මේ කිරි සම්පූර්ණ දෙවෙනි කිර මං ගත්තෙම නෑ. හොඳ උක්කුවට පළවෙනි කිරම තමා මොකද පොල් ගෙඩි එකහමාරක කිරි තියෙනවා මේකේ. ඉතින් ග්‍රෑම් 500 ඒ ප්‍රමාණය මේ බත් මුං ඇටයි තියෙන්නේ. ඉතින් ඇත්තටම කිරි හොඳටම දාන්න ඕන රසට උකුවට. එතකොට මාරම රසයි. දැන් අනිත් එක රස ගොඩක් වැඩි බාස්මති හාල් එකෙන්නේ. මේ කිරිබත් එක හදන්නේ මේ බලන්න කිරිබත් එක හැදෙද්දි මාරම සුවඳක් එනවා. ඉතින් දැන් ඔන්න කිරි එක දාලා හොඳට කිරි එක නටලා කිරි එක හිඳුනට පස්සේ දැන් අපිට තේරෙනවා අතට තේරෙනවා කිරිබත් එකේ පදම හරි කියලා ඝනකමට අපේ කූරු ගාදි තේරෙනවානේ. ඉතින් ඊට පස්සේ මම අද මෙතන අරගෙන තියෙන්නේ කිරිබත් එක තුනී කරගන්න මේ ට්‍රේ එක තමයි අරගත්තේ. මේකට මම මුලින්ම පොල් කිරි ටිකක් එක අයින් කරලා තියාගෙන ඒක ඉහගත්තා. ඊට පස්සේ කිරිබත් ටික ඒකට එකතු කරගෙන මෙන්න මේ විදිහට තුනී කරගෙන ඉතින් කැට කපා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේක අද උදේට තමයි උදේට හොඳයි ඉතින් කිරිබත් කෑල්ලක් කන එක. ඉතින් අනිත් එක තමයි ඕන් ඔය විදිහට තමයි මං කිරිබත් එක හදාගෙන කැට කපා ගත්තේ. ඉතින් මං ගොඩාක් ඝනකමට කැට කපා ගත්තෙත් නැහැ. ගොඩාක් තුනියට ගත්තෙත් නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට ඉතින් කැට කපා ගත්තා. ඔයාලටත් ඕනනම් ඝනකමට ඕන හැඩයකට ඕන හැඩෙත් ඔයාලට කැමති හැඩයකට කිරිබත් කෑල්ල කපා ගන්න පුළුවන්. මං ඉතින් අද කොටුවට තමයි කපා ගත්තේ. ඉතින් අහන්නකො මම මේක විශේෂයෙන්ම අද මුං ඇට කිරිබත් එක හදාගත්තේ ඇයි කියලා. ඔයාලට මතක ඇති මම මීට දවස් කීපයකට කලින් චිකන් කට්ට සම්බල් එකක් හැදුවා. මතකයිද? කට්ටිය බලන්න බැරි වුණු අය ඉන්නවනම් ගිහින් මගේ channel එකේ දාලා තියෙනවා. ඒ වීඩියෝ එක ගිහින් බලන්න. පට්ටම රසයි. ඇත්තටම මට හිතුණා ඒ චිකන් කට්ට සම්බෝලෙත් එක්ක මේ වගේ බාස්මති වලින් මුං ඇට කිරිබත් එකක් හදාගත්තාම කොහොම රස තියේද කියලා. ඉතින් ඒක තමයි මගේ විශේෂම දේ මේ කිරිබත් එක හදාගන්න. ඉතින් මම ඕම් බලන්න කපාගත්ත දැන් කිරිබත් කෑල්ල. හොඳට තියෙනවා. සුවඳේ බෑ ඉතින් ඉතින් දැන් මං ඒකත් එක්ක කන්න තමයි මේ හරි හනිකට හදාගත්තේ කිරිබත් එක. ඉතින් ඒ කට්ට සම්බල් එකත් මාරම රසයි. කිරිබත් විතරක් නෙමේ පාන් රොටි බත් ඕනම එකක් එක්ක කන්න පුළුවන්. ඉතින් කිරිබත් එක්ක මාර රස වැඩි. ඒක නිසා තමයි අද ඒ රස බලන්න ඕම්. ඉතින් මමත් කිරිබත් හදලා ඉවරයි. ඔන්න ඔයාලත් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක හදලා බලන්න. චිකන් කට්ට සම්බල් එකත් හදලා බලන්න. බලලා කාලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් එහෙනම් තවත් අලුත් රෙසිපි එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්නම්. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.